හරි අපි දැන් පටන් ගන්නනේ ධාරා විද්‍යුතය පාඩම. දවා හිතන්නකෝ ඔයා එලවලට මොකොත්ම දැන් අද වෙනකන් කිසිම වැඩක් කරලා නැහැ කියලා. ඒක කමක් නැහැ. ඔයාලට යන්ත්‍ර විද්‍යාව, ආලෝකයේ පාඩම, ඊපස්සේ තාපය, ACT සුට්ට කවුල් ගිහිල්ලා කියලා. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාට මේක මුලින් ඉඳන් ඉගෙනගෙන හොඳ ගේමක් ගහන්න පුළුවන්. මොකද මේකෙන් අනිවාර්ය එසේ එකක් එනවා, MCU පහකට වඩා එනවා. ඒ වගේම මේකේ ප්‍රැක්ටිකල්ස් තියෙන ඉඳ ස්ට්‍රක්චර්ඩ් එකක් වුණත් එන්න පුළුවන්. ඉතින් මම ඔයාලට දව්වක් විදිහට මේ පාඩම මුලින් ඉඳන් අගට හැම තියරි කරුණක්ම එක්ක සරලව තේරුම් කරා යන්නම්. ඉතින් වැඩි මොකවත් බරපතලව නෙමේ, හැමෝටම තේරෙන විදිහට ෆ්‍රී වීඩියෝ සීරීස් එකක් විදිහට. මොකද චූටි කෑලි වලට විදිහට මම මේකේ තියෙන කුඩා මාතෘකාවක් වලට කඩලා පොඩි වීඩියෝස් වලට කරන්නම්. මොකද ඒක ඔයාලට බලන්නත් ලේසියිනේ. හරි. අපි එහෙනම් අද පටන් ගමු ධාරා විද්‍යුතය පාඩම. හරි. එහෙනම් මුලින්ම ලියන්න තරුවක් දාලා විද්‍යුත් සන්නායක හා විද්‍යුත් පරිවාරක. හරි. මේක වගුවක් ගහගත්තා නම් ලේසි වැඩේ. ලියන්න විද්‍යුත් සන්නායක විද්‍යුත් පරිවාරක. ඔයාලා දන්නවා විද්‍යුත් සන්නායක කියන්නේ විද්‍යුතය හොඳින් සන්නායනය කරන ඒවා. ඒ නිසා විද්‍යුතය හොඳින් සන්නායනය කරගෙන ගමන් කරයි. සන්නායනය කියන්නේ එන කරන්ට් කියන්නේ ඔයාලා දන්නවනේ. උදාහරණ විදියට මොනවද ලෝහ වර්ග, ඊට පස්සේ මිනිරන්, අම්ල වර්ග. ඕවා තමයි විද්‍යුත් සන්නායක. විද්‍යුතය හොඳින් සන්නායනය කරනවා, ගමන් කරනවා විද්‍යුතය. ඊට පස්සේ විද්‍යුත් පරිවාරක කියන්නේ විද්‍යුතය සන්නායනය නොකරන ඒවා. මොනවද උදාහරණ තමයි රබර්, ප්ලාස්ටික්. මේ පාඩේ නම් ඔයාලා කොහොමද දන්නවනේ. ඒත් මේක නෙමෙයි මෙතන තියෙන වැදගත්ම පාඩේ. මෙතන වැදගත්ම පාඩේ තමයි මේවැය තියෙනවා නිදහස් ඉලෙක්ට්‍රෝන පවති. ඒකයි මේක විද්‍යුත් සන්නායක වෙන්නේ. විදුලිය ගමන් කරන්න මේ නිදහස් ඉලෙක්ට්‍රෝන කියන එක තියෙන්න ඕනේ. ඒතර මේක විද්‍යුත් පරිවාරකනේ. විද්‍යුත් පරිවාරක වෙන්නේ මේක නිදහස් ඉලෙක්ට්‍රෝන නැති හින්දා. නිදහස් ඉලෙක්ට්‍රෝන නොපවති. ඒකයි මේක විද්‍යුත් පරිවාරක වෙන්නේ. ඊට පස්සේ අපි ගත්තොත් ඊට පස්සේ වාතරුවක් දාලා ගන්න සන්නායකවල ස්වභාවය. සන්නායක මොන වගේද බලමු අපි. පස්සේ පොඩි ඉරි කෑල්ලක් දාලා ලියා ගන්න ලෝහ සන්නායක හරස් කඩ සලකමු කියලා. ඔයාලට මම මේ නෝට් එකක් දෙන්නේ. මේක මොකද්ද ඔයාලට පස්සේ බැලුවා වුණා තේරුම් ගන්න පුළුවන් වෙන හරිද? එතකොට මේ සන්නායක කිව්වේ මොනවද? සන්නායක කිව්වේ අපි කිව්වා වගේ මේ තියෙන සන්නායක වර්ගයේ ලෝහ වර්ග, මිනිරන්, අම්ල වර්ග. එතකොට ඒවා සන්නායක වෙන්නේ මේ විදිහට
එය සන්නායක වෙන්නේ විද්‍යුතිය සන්නායනය කරන්නේ මෙන්න මේ නිදහස් ඉලෙක්ට්‍රෝන කියන එක පවතින හින්දා. දැන් ගත්තොත් අපි ගත්තනේ සන්නායක වල ස්වභාවය. සන්නායකක ස්වභාවය කියන්නේ ඒතර සන්නායක ස්වභාවය ගන්න අපි ගන්නවා ලෝහ සන්නායක හරස් කඩ. දැන් වදන්න හරස් කඩක් කියන මොකද? දැන් ඔය හිතන්න මෙහෙම තියනවා කියලා. ලෝහ අපි කම්බියක් ගමුකෝ තඹ කම්බියක්. තඹ කම්බිය හරස් කඩක් කියන මෙන්න මේක භාගයක් හරියටම කපලා. එන දැන් මෙහෙම තියෙන එක මෙහෙම තියෙන මෙහෙම තියෙනවා. එහෙම නෙමෙයි තියෙන්නේ. මෙන්න මෙච්චරයි. මෙහෙම. හරියටම මැදින් වෙන්න කඩ කපනවා. ඒක තමයි හරස් කඩක් කියන්නේ. අන්නේම හරස් කඩක් අපි සලකපුවාම අදිම හරස් කඩක්. වෙන්න බෑනේ. මේ කපලා තියෙන්නේ. හරි. භාගයක්. හරස් කඩ සලකපුවාම දැන් අපි ගමු මේක තඹ. ඒතර තඹ ඒතකොට තඹ පරමාණු මෙහෙම තියෙනවානේ. ඔයාලා ඒත් කෙමිස්ට්‍රි වලදී මේ ඉගෙන ගන්න නැති මේක. වරන් ගොඩක් තියෙන. ගොඩක් ඉතින් ඔක්කොම අදින්න බෑනේ. මෙහෙම තියෙනවා. තම් පරමාණු මීට වඩා ගොඩක් තියෙනවා. දැනට ඔය ටික ඇති. ඊට පස්සේ තම් පරමාණු වගේම තියෙනවා මෙන්න මෙහෙම ඉලෙක්ට්‍රෝන. ඉලෙක්ට්‍රෝන කොහොමද තියෙන්නේ කියලා මම පස්සේ කියලා දෙන්නම්. දැන් අපි ගත්තොත් මේක දැන්ට ඔයා අඳ ගන්නකෝ. මේ තියෙන ඇරෙන්න තියෙන්නේ පරමාණු. හරිද? ඊට පස්සේ ඊ කියලා තියෙන්නේ ඉලෙක්ට්‍රෝන. දැන් ඔයාලා මේක හිතුවොත් දැන් ඔයාලා ගන්න දැන් මේ මෙතන හරස් කඩන්නේ තියෙන්නේ. දැන් හරස් කඩක් කපපුවාම මේ තියෙන්නේ පරමාණු. පරමාණු තියෙන මේ සන්නායකයේ මේ තියෙන තඹ සන්නායකය. සන්නායකයේ තියෙන තඹ පරමාණු තමයි මේ අපි ඇඳලා මේ අපි ඇඳලා මේ අපි ඇඳලා තියෙන තඹ පරමාණු. ඉතින් මේ ඇඳලා තියෙන තඹ පරමාණු. දැන් අපි තඹ පරමාණු සලකපුවම තඹ පරමාණු වල තියෙන අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන. දැන් ඔයාලා කෙමිස්ට්‍රි වල දෙවෙනි පාඩමේ වගේ ඔයාලා ඉගෙන ගනි අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන වලට න්‍යෂ්ටියේ තියෙන ආකර්ෂණය අඩුයි. එතකොට ඒක පොඩ්ඩක් ගැලවෙන්න ගන්නවා. දැන් එතකොට මේ වගේ එකක වෙන්නේ එතක තියෙන අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝනය නිකන් ඔහේ තමුන්ට කැමති නැහැ කියනවා. ඒ කියන්නේ ඒක න්‍යෂ්ටි ආකර්ෂණයෙන් මිදිලා තියෙන්නේ. න්‍යෂ්ටි විසින් පාලනය කරන්නේ නැහැ. මේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝනය. ඊට පස්සේ අපිට ඒක ලිව්ව හැකි. මෙම සන්නායක ඇති ලෝහ පරමාණු වල අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන එම පරමාණු වල න්‍යෂ්ටියේ ආකර්ෂණයෙන් ක්ෂණයෙන් මිදී නිදහස්ව පවතී. කියන්නේ මොකද්ද? මම ඉස්සලා කියපුවා තමයි. මේවා තියෙන පරමාණු වල තියෙන අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝනය නිකන් තියෙනවා. ඒ කියන්නේ ඒකර න්‍යෂ්ටියේ බලපෑමක් නැහැ අර. පැක් වෙලා නැහැ. ඒක ඕන තැනක නිකන් යන්න පුළුවන් විදිහට තමයි තියෙන්නේ. ඒක තමයි ඔකෙන් කියන්නේ. ඊට පස්සේ තව පොයින්ට් එකක් ලියා ගන්න. ඒවා විවිධ දිශාවල් වලට අහඹු ලෙස චලනය වෙමින් පවතී. මොකක්ද ඒ කියන්නේ? ඒ කියන්නේ ඒක තමයි මම ඉස්සෙල්ලා කිව්වේ.
එක විදිකට නෑ එක පැතිවලට තමුන් ටෝන ඕන දිට යන එක තිය නවීක මාක් කරොත් මේ ඉලෙක්ට්‍රෝන මේ පැත්තර යන්න පුල මේ ඉලෙක්ට්‍රෝන මේ පැත්තර යන්න පුල මේ පැත් මේ පැත්තරයන්න පුළ හෙම අපිට කියන්න බෑ හබු චලිතය යනවා කියක පැතිවලට ඉටස ගත්තොත් තකොට දැන් මේ පොයින්ටික දැන්ට ලියාගන්න එක තේරුමාල්ට ඉස්සරහට තේරෙයි එම ඉලෙක්ට්‍රෝනවල එම ඉලෙක්ට්‍රෝන වලට නිශ්චිත දිශාවක් නොමැති නිසා සපල විද්‍යුද්ධාරාවක් ඇති නොවේ. දැන් එකින් කියන්නේ මෙන්න මේ අදාළ ඉලෙක්ට්‍රෝනවල එකන ඉලෙක්ට්‍රෝන ටික එක පැත්තක නෙමේ යන්න එක ඉලෙක්ට්‍රෝන යන්න එක පැත්තට ඒක හින්දා ඒකින් ධාරාවක් යන්න නෑ ධාරාවක් යන්න නම් ඒ ඔක්කොම ටික එකම දිශාවට එක පැත්තකට විතරක් යන්න ඕන ඒක තමා ඉලෙක්ට්‍රෝන් ධාරාවක් ඇතිවෙන්න මේක දැන් අපි මේක සැලකුවොත් මේ සන්නායකයේම විද්‍යුත් කෝෂයකට සම්බන්ධ කරලා අපි බලමු එතකොට මොකද්ද වෙන්නේ කියලා. එතකොට දරුවක් දාලා ලියාගන්න. එම සන්නායකයට විද්‍යුත් කෝෂයක් සම්බන්ධ කරපසු කළ පසු ස්වභාවය දැන් අපි ආය යනගමුකු මේ සන්නායකය හරිද සන්නායක මේ සන්නායක මැදගත්තා අමීගෙන හටස් කඩක් ඕනෙත් නෑ අපි සන්නායක මැදගමුකු තඹ කම්බියක් එක තඹ කියන්න ඕන එකක් ඉතින් ඕන සන්නායකය අපි ඉතින් තඹ ගමු තඹ කියන්න හොඳ විද්‍යුත් සන්නායකයකින්ද තියෙනවා තඹ කම්බිය ඒකට මොකක්ද කරන්නේ විද්‍යුත් කෝෂය සම්බන්ධ කරනවා එහෙම නිකට ඇත වුණා එන්න මෙ මිගෙත් තිනම පරමාණුවටද තඹ පරමාණු අපි තම සන්නය ගැන්න ගත්තේ තම ගැන්න ඉතින් කැමති සන්නයක් ගත්ත හැකි හරි එතකොට මේක අපි විභවන්තර වී කියරගම තොට දන්න මේ දිග පැත්ත තමත් දන්න අනි පැත් කොට පැත්ත තම රින ඒ දනයිරයට දන තොට මේ පැත් දන්න මෙහෙම වෙල මෙතන දන මෙතන රින ඒක පොයින්ට එක ස දැඟ එක්ට්‍රෝන්ටික විදිරම තියෙනවා අවසාන කවචි ඉලෙක්ට්‍රෝන තම් පරමාණුවල දැන් අපි සැලගොත් ඉලෙක්ට්‍රෝන කියන්නේ මොකක්ද ඉලෙක්ට්‍රෝන කියන රිනාරෝපිතයි රිනාරෝපන කොයි පැත්තර දෙයන්නේ දැඟරම ඉලෙක්ට්‍රෝන කලින් එක පැතිවල්ල ගිල්ල තිබ්බේ හැබැයි දැම් මෙතන ඉලෙක්ට්‍රෝන කියන රිනාරෝපනකොය දෙයන්නේ මෙතනින් දන පැත්තට මෙන්න මේ පැත්තට මොකද මෙතනින් ධනාරෝපනයක් දීලදීන් රිනාරූපනයක් දිලන තකොට රින විකර්ශණය කරන්න එතකොට රින කියන කියන්නේ ධනාරෝපන පැත්තට මෙන්න මේ පැත්තට අන්න දැක්කද ධාරාවක් ඇති වුණා මේ යන්නේ ඉලෙක්ට්‍රෝන ධාරාව ඉලෙක්ට්‍රෝන ධාරාවක් යනවා රින ඉඳං දනට එක වෙන්නේ මෙහෙම විල්ල මේ ඇවිල මෙතන රින මෙතන දන එතන දන එතන රින තොට ඉලෙක්ට්‍රෝන කියන රින ඉලෙක්ට්‍රෝන කියන රින තො රින යන්නේ වෙන්න මේ තන පැත්තට අන්න එතකොට මේ පැත්තට ඉලෙක්ට්‍රෝන ධාරාවක් යන වෙන්න මේ පැත්තට ඒක තමයි මෙතන වෙන්නේ
ඊට පස්සේ දැන් මෙතන තියෙන පොයින්ට් එකක් තමයි මොකද්ද ඉලෙක්ට්‍රෝන ධාරාවක් මේ පැත්තට යනකොට ඔයාලා දන්නවා ධන ඉඳන් ඍණට තමයි විද්‍යුත් ධාරාව හැම වෙලෙම යන්නේ. විද්‍යුත් ධාරාව හැම වෙලෙම යන්නේ ධන ඉඳන් ඍණට මෙන්න කියලා මෙන්න මෙතෙන්ට එනවා. ඇයි ධන ඉඳන් ඍණට තමයි විද්‍යුත් ධාරාව යන්නේ ඉලෙක්ට්‍රෝන හැසිරෙන්නේ ඊට විරුද්ධ පැත්තට. ඒ කියන්නේ ධන ඉඳන් ඍණට ඉලෙක්ට්‍රෝන මේ විද්‍යුත් ධාරාව ගියාට ඉලෙක්ට්‍රෝන ධාරාව යන්නේ ඊට විරුද්ධ පැත්තට. ඉන්දවා ලියා ගන්න තරුවත් දාගන්න ධන සිට ඍණට විද්‍යුත් ධාරාව ගමන් කරයි. ඉතින් තරුවත් දාලා ලියන්න ඍණ සිට ධනට ඉලෙක්ට්‍රෝන ගමන් කරයි. දැන් ඔයාලා මේ ඉලෙක්ට්‍රෝන කියලා ලියන්න හරිද? මම මේ E කියලා දාන්නේ නිකන් අර ලියන්න ලේසියින්ද E කියලා දාන්නේ ඉලෙක්ට්‍රෝන කියන වචනේ. දැන් ඍණ ඉඳන් ධනට යනවා ඉලෙක්ට්‍රෝන ටික. ඊට පස්සේ පොයින්ට් එකක් ලියන්න සෑම විටම ඉලෙක්ට්‍රෝන විද්‍යුත් ධාරාවට විරුද්ධ දිශාවට ගමන් කරයි. ඒ කියන්නේ මේ කියන්නේ සරල අදහස මෙච්චරයි තියෙන්නේ. මේකේ ධන ඉඳන් ඍණට තමයි හැම වෙලෙම විද්‍යුත් ධාරාව හටගන්නේ. ඒ විද්‍යුත් ධාරාව ධන ඉඳන් ඍණට ඇති වෙන්නේ ඉලෙක්ට්‍රෝන ධාරාව ඊට විරුද්ධ පැත්තට යන එක. ඉලෙක්ට්‍රෝන ධාරාව ධන පැත්තට යද්දි ධන ඉඳන් ඍණට මේ විදිහේ ලස්සනට කරන්ට් එකක් ඇති වෙනවා.